පංකොත්පහ මහදේව පිළිමේ ඇසළ මහ පෙරහැර ආරම්භ කරන්නේ අප ගුරු දේවෝත්තම ගෞරවනීය බුදුහාමුදුරන් වහන්සේ. උන්වහන්සේ අද දවසේත් මේ පෙරහැරේ අපිට එක්ක වැඩම කරනවා. ඉතින් 2000 අවුරුද්දේ සාම ප්‍රාර්ථනා පූජා විදියට ඒ කාලේ වෙනකොට රටේ යුද්ධයක් තිබුණානේ. මේ යුද්ධ කාලේ තුල රටට අවශ්‍ය කරන දේ උනේ සාමය. ඉතින් සාමය ප්‍රාර්ථනා කරමින් නාගරුක්කාරාම මහා විහාරස්ථානයේ ඉඳලා පංකොත්පහ මහ විහාර පිළිබිමට හරියටම කියනවා නම් කිලෝමීටර් 2ක් තරම් දුරට පිළිමින් පෙළ අතින්නත මල්යවල පංකොත්පහ මහ විහාර චෛත්‍යරාජයන් වහන්සේට මල් පූජා කළා සාමය ප්‍රාර්ථනා කළා. ඒ 2000 අවුරුද්දේ එතනින් පස්සේ ඊළඟ අවුරුද්දේ මගේ උපසම්පදාව තිබුණා. ඉතින් උපසම්පදා පෙරහැරක් විදියට විශේෂයෙන්ම මේ සඳහා අපුරුගොඩ සේනානි විද්‍යාලය තමයි ඒ දවස් මූලිකත්වයේ ගත්තේ. වර්තමානයේ තුල දැන් අද දවසේ පෙරහැරේ අපේ ඉන්න අපේ සුසන්ත වීර කුමාර විදුහල්පතිතුමා ඔබගේ මුජේසිංහ විදුහල්පතිතුමා ඇතුළුගේ නායකත්වයේ ඇතුව එදා ඒ කටයුත්ත ආරම්භ කළා. මොනවද අද වගේ මේ දැන් සමහරව කියනවා අද පෙරහැර මේ අද වෙනකොට ලොකු රාමයක් කියලා. ඒකට ඉදා ඊටත් වඩා ලොකු රාමයක් තිබුණා. මෙච්චරම ලොකු දෙයක් අපේ ලොකු හාමුදුරුවෝ දකින්නත් නැති වැඩි උන්වහන්සේ මෙච්චර දිගට පෙරහැරගෙන යන අදහසක් හරි ඒකට වඩා ලොකු හාමුදුරුවන්ට හැමදාම ඕනේ ගමේ දරුවන්ගේ දක්ෂතා රටට පෙන්වන්න. ඒ සඳහා තමයි උන්වහන්සේ මේක ආරම්භ කළේ. සේනානි විද්‍යාලය, අපුරුගොඩ විද්‍යාලය, ගමේ ආයතන මේ දරුවන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න තමයි උන්වහන්සේගේ පෙරහැර නිර්මාණය කළේ. ලොකු හාමුදුරුවෝ 2007 අවුරුද්ද දක්වා ඒ කියන්නේ මම හිතන්නේ අවුරුදු 8ක් විතර උන්වහන්සේගේ නායකත්වයේ ඇතුව පෙරහැර සිදු කරන්නට යෙදුණා. 2007 අවුරුද්ද කියන්නේ මගේ ජීවිතයේ සුවිශේෂී එකක්. ඒකට හේතුව තමයි මේ වගේ ඇසළ මහ පෙරහැර පිච්ච දිනයක උත්සව සභාව අවස්ථාවේදී මම බලාපොරොත්තු නොවෙච්ච සිදුවීමක් සිදු වුණා. ඒක මොකද දන්නවද? පන්සල දෙකේම විහාරාධිපතිත්වයේ මට පුරා ලියලා උන්වහන්සේ ඒ ලියවිල්ල ෆයිල් එකක දාලා කියන්නේ හැමෝම ඉස්සරහ විහාරස්ථාන දෙක මගේ යටතට එහෙම නැත්නම් මගේ නායකත්වයට පවරපු දිනය තමයි 2007 අවුරුද්දේ තුන් මාසේ පළවෙනිදා. ඉතින් එදා ලොකු හාමුදුරුවෝ ආරම්භ කරපු මේ පෙරහැර මම දැන් අතරම පෙරහැර මම කලින් කිව්වනේ මේක ලේසිපත් වැඩක් නෙමෙයි. ඒ වුණාට උන්වහන්සේගේ හිලිනයක් තිබුණා තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයා මේක ඉස්සරහට ගෙනියනවා කියලා. ඉතින් සමහර වෙලාවට ගොඩාක් කවුරුදුවල මට දැනෙච්ච දෙයක් තමයි කමල් මහත්තයා පෙරහැර අවසාන වෙනකොට හරි දෙහිසකාරී. දැන් අපි ඇත්තටම මුදල් පිටට කරන කටයුත්තක් නෙමෙයිනේ. පීඨිකාවට වහින්න කියලා අපි ආරාධනා කරනවා. ආවුරුන් වහන්සේ තමයි අපි ආරාධනා වහන්සේ තමයි 2000 වර්ෂයේදී සාමර කතාව ආරම්භ කරන්න සිදුවා. පෙරහැරේ පළමු ආගමනේ අල් කායිකල් දරුවන් අපේ පොඩි දරුවන් සෝමවතේ මහා පාසලේ දරුවන් තමයි
ගමන් කරන්නේ. ඒ වගේම මේ අනතුරුව අපේ කණිස් විද්‍යාලයේ දරුවන් දෙදෙනෙක් මේ අපේ කම සුරකී ගමන් පෙරහැර වාර්ෂික ඇසළ මහා පෙරහැර නමින් සඳහන් කරනවා. මේ පැනලේ සහිතව පෙරහැර ආරම්භ වූ බව අපිට සඳහන් කරනවා. අප්පා මහත්මයා ඉතින් පස්සේ ජීවිතකරණය තමයි අපිට පේන්න තියෙන්නේ. අපිට පේනවා පෙරහැරේ සුවිශේෂී වන්දය හේවිසි කණ්ඩායම ආතත විතත විතතාපය ධනේ සුසිරේ කියන මේ පංචසූත්‍රය වාදනය කරමින් පෙරහැර හැමදාම අලංකාර කරන සුවිශේෂී කණ්ඩායම තමයි හේවිසි කණ්ඩායම. මම හිතන්නේ අතුරුකොඩ රන්කොත් මහා මහවේරේ මේ වාර්ෂික ඇසළ මහා පෙරහැර දැන් අපි මේ වේදිකාවේ ඉදිරියට සමීප වුණු අවස්ථාව. ඔව් අපිට දක්නට ලැබෙනවා මහත්මයාණනි පෙරහැර ඉදිරියේම හේවිසි කණ්ඩායම ඉතාමත් හොඳින් වාදනය යෙදමින් අපේ සංස්කෘතික මංගල්‍යයේ මහා මෙහෙවරක නිරත වෙන විශේෂ කණ්ඩායමක් විදියට හඳුන්වන්න පුළුවන් හේවිසි කණ්ඩායම. විශේෂයෙන්ම අපේ නර්තන කලාව සහ පූජා කලාවේ සුවිශේෂී අවස්ථාවක් බවට පත් වෙනවා හේවිසි කණ්ඩායම. ඔවුන්ගේ ආචාර්ය පුද කරමින් පෙරහැර ඉදිරියේම ගමන් කරන ආකාරය තමයි අපිට දිස්වන්නේ. ඉන් අනතුරුව හේවිසි කණ්ඩායමට පිටුපසින් ගමන් කරනවා නීල පීත ලෝහිත ඕදාත මාන්දේශ ප්‍රභාස්වර කියන මේ ෂඩ්වර්ණයෙන් සමන්විත බෞද්ධ දජ රැඟත් කුඩා දරුවන් දහම් පාසල් දරුවන් පිරිස ඔවුන් අපේ බෞද්ධ සංකේතය බෞද්ධ කොඩය අත දරමින් මේ පෙරහැරට ලොකු අභිමානයක් එක් කරනවා අපේ බෞද්ධ පුනර්ජීවනය ගොඩනැගීම සඳහා. ඒ බෞද්ධ කොඩි කණ්ඩායම තමයි වරකපිටිය මහාවිද්‍යාලය නියෝජනය කරමින් මේ පෙරහැරේ ගමන් කරන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් නිශාන්ත මහත්මයාගේ හේවිසි කණ්ඩායම ඔවුන් ඉතාමත් හොඳින් වාදනයේ යෙදෙමින් ගමන් කරන ආකාරය තමයි අපිට මේ වෙලාවේ දිස්වන්නේ. අපේ කම සුරකී ගමේ පෙරහැර ඓතිහාසික ශ්‍රී සුදස්සාරාම රන්කොත් පහ මහවිහාර වාර්ෂික ඇසළ මහා පෙරහැර දැනරය අපේ ඉදිරියෙන් ගමන් කරනවා. ඉන්පසුව හේවිසි කණ්ඩායමත් හේවිසි කණ්ඩායමත් ඉතින් මේ පෙරහැරම මේ මොහොතේදී පෙරහැරේ ප්‍රධාන සංවිධායක වන පොලිස් කටයුතු කරන පොලිස් පරීක්ෂක සම්පත් මහා පෙරහැරේ ඉදිරිපත් කරන රජතුමනි පොලිස් පරීක්ෂක සම්පත් මහත්මයා ඒ සේවාවේ අනුමැතියදී ගෞරවයෙන් සම්මානය කමල් මහත්මයා අපිට දැන් දක්නට ලැබෙනවා අපේ වේදිකාවේ පීඨිකාවේදී එවිසි කණ්ඩායම වාදනයේ විඳිනවා විද්‍යාලයේ නර්තන කණ්ඩායම තමයි කතරගම මල් අස්න නර්තනයේ යෙදෙන්නේ. ඔවුන් පහත රට නර්තන සම්ප්‍රදාය නියෝජනය කරමින් වාදනය
ඊළඟට අනුව පාද තබමින් මල්ලස්න නර්තනයේ දෙන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් අකුරුගොඩ විද්‍යාලයේ සුවිශේෂී නර්තන කණ්ඩායම ඓතිහාසික රන්කොත් පහ මහබෙහෙර මේ වාර්ෂික ඇසළ මහෝත්සවයේ සුවිශේෂී පෙරහැර මංගල්‍යයේ නර්තනයේ දෙන ආකාරය තමයි මේ පීඨිකාව ඉදිරිපිටින් අපිට දක්නට ලැබෙන්නේ. හතරගම මල්ලස්නේ මම හිතන්නේ කමල් මහත්මයා පෙරහැරවල නර්තනය විචිත්‍රවත් කරන සුවිශේෂී නර්තනාංගයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. දේශීය නර්තන සම්ප්‍රදායේ සමතරත් නර්තන සම්ප්‍රදාය නියෝජනය කරන හතරගම මල්ලස්නේ අකුරුගොඩ විද්‍යාලයේ නර්තන කණ්ඩායම ඉතාමත් විචිත්‍රවත් අයුරින් පෙරහැරේ ගමන් කරන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. අපි ඒ මොහොතේදී මතක් කරගන්නකොට කුමරු නන්දනීය ආචාර්යතුමිය අකුරුගොඩ විද්‍යාලයේ රැකවාර ආචාර්යවරිය දරුවන්ට නායකත්වයේ දරුවන්ට මේ ගුණහරකම් ලබා දෙන අතේම දරුවන්ගේ ආරක්ෂාව සපයමින් මේ අකුරුගොඩ විද්‍යාලයේ නැටුම් කණ්ඩායමත් සමග පෙරහැරේ ගමන් කරන ආකාරය තමයි දක්වන්න ලැබුණේ. කුමුදු නන්දනී මහත්මිය වගේම දරුවන්ට අපගේ ගෞරවය මේ මොහොතේදී පළ කර ගමන් ලක්මල් මහත්මිය ඉක්මනින් නර්තන කණ්ඩායම අපේ ප්‍රධාන පීඨිකාව වසකරන ආකාරය තමයි දකින්නේ. අපිට ඊන අනතුරුව මල්ලස්නේ නර්තනයේ පසුව මේ පෙරහැර විචිත්‍රවත් කරන අකුරුගොඩ විද්‍යාලයේ සුරඹාවල්ලි නර්තන සම්ප්‍රදාය නියෝජනය කරමින් පෙරහැරාංගයට සුවිශේෂී පහතරට නර්තන සම්ප්‍රදාය නර්තනාංගයක් විදියට දක්නට ලැබෙන නර්තනය සුරඹාවල්ලිය මම හිතන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ විචිත්‍රවත් නර්තනාංගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් අකුරුගොඩ විද්‍යාලයේ නර්තන කණ්ඩායම මේ ඓතිහාසික පෙරහැර මංගල්‍ය විචිත්‍රවත් කරන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. ඉනතුරු අපිට කමල් මහත්මයා දිස්සනවා මේ පීඨිකාව ඉදිරිපිටින් ගමන් කරනවා සවරන් නර්තනය අකුරුගොඩ විද්‍යාලයේ නර්තන කණ්ඩායම මම හිතන්නේ මේ පෙරහැර නර්තනයන්ට එකතු වෙන සුවිශේෂී නර්තනාංගයක් විදියට සවරන් නැටුම අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් සවරන් නැටුම ඉතාමත් විචිත්‍රවත් ලෙස පාද තබමින් ඔවුන්ගේ සවරන් හසුරවමින් ලස්සනට බොහොම විචිත්‍රවත් ලෙස නර්තනයේ දෙන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් අකුරුගොඩ විද්‍යාලීය සවරන් නර්තන කණ්ඩායම මේ පීඨිකාව ඉදිරිපිටින් ගමන් කරන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අකුරුගොඩ විද්‍යාලයේ නර්තනාචාර්යතුමිය කුමුදු නන්දනී මහත්මිය වගේම ආදරණීය දෙමව්පියන් මේ සඳහා ලොකු කැපකිරීමක් සිදු කළා. විශේෂයෙන්ම දරුවන් වෙනුම් ඇඳුම් නිර්මාණය කර දීම ආදියත් දෙමව්පියන් බොහොම උනන්දුවෙන් ඕනෑකමකින් සිදු කරන්නට යෙදුණා. විදුහල්පතිතුමිය ඇතුළු විද්‍යාලයට අපේ ගෞරවය ප්‍රකාශ කරන්නට අවස්ථාවක් බවට පත් කරගන්නවා. අපි ඉගෙන පොඩ්ඩක් කතා කරමු. හැමදාමත් ලංකාවේ පෞරාණිකත්වය ඓතිහාසිකත්වය විශිෂ්ටත්වය කියාපාන සුවිශේෂී නර්තන සම්ප්‍රදාය උඩරට නර්තන සම්ප්‍රදායේ වෙස් කණ්ඩායම තමයි අපි ඉදිරියෙන් ගමන් කරන්නේ. ඔවුන් මේ පෙරහැර විචිත්‍රවත් කරනවා උඩරටටම ආවේනික වෙස් නර්තනයේ දින සුවිශේෂී වෙස් කණ්ඩායම මේ ඓතිහාසික රන්කොත් පහ මහවිහාර වාර්ෂික ඇසළ පෙරහැර විචිත්‍රවත් කරන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් මේ සංජීව ඊශ්වර මහත්මයාගේ වෙස් කණ්ඩායම තමයි අද දවසේ මේ පෙරහැර විචිත්‍රවත් කරන්නේ. මම හිතන්නේ ගරු ගම්භීර උඩරට ගැටබෙරයට අනුව පාද තබමින් ඔවුන්ගේ නර්තන විලාශය පොඩින් ව්‍යාපාර විචිත්‍ර නර්තනාංගයක් ලෙස වෙස් කණ්ඩායම අපිට හඳුන්වන්න පුළුවන් කමල් මහත්මයා. ලක්මල් මහත්මයා දැන් පෙරහැරට මේ අවුරුද්දේ එකතු වෙච්ච සුවිශේෂී අංගයක් තමයි නිලමේවරුන්ගේ පැමිණීම. දැන් සදාතික කරඬුව නිලමේවරුන්ට පිටිපස්සෙන් මේ පෙරහැරේ වැඩමවන අවස්ථාවේ ඉදිරිපස නිලමේවරු ගමන් කරනවා. අද දවසේ ප්‍රධාන නිලමේ විදියට කුමාර මහත්මයා ගමන් කරනවා. ඒ වගේම පරිමාර නිලමේවරු විදියට සකින්ද මහත්මයා සහ සම්මික මහත්මයා ගමන් කරන බව තමයි සඳහන් කරන්න කැමති. ඉතින් මේවන තමයි පෙරහැරට මේවා වූ අංගයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් උඩරට වෙස්නාන් කරන ශිල්පීන් තමයි දක්වන මොහොතේ අපි සඳහන් කරනවා තාමත් විශේෂ විදියට උඩරට නර්තන සම්ප්‍රදාය ඉදිරිපත් කරන ආකාරය අපිට බලා ගැනීමට හැකියාව ලැබෙනවා. උඩරට නර්තන සම්ප්‍රදායේ වෙස් කණ්ඩායම ඔවුන්ගේ දක්ෂතාවන් මේ අවස්ථාවේ ප්‍රදර්ශනය කරනවා. මේ පෙරහැර විචිත්‍රවත් කරමින් නර්තන සම්ප්‍රදාය
සම්ප්‍රදායේ සුවිශේෂී මනාන්තනාන්ගේ තමයි ගමන් කරන්නේ. උත්තර විචිත්‍රවත් කියන සඳහා විශේෂයෙන්ම එතුමියගේ මොරායුධ සේසත් කණ්ඩායමගේ පෙරහැර විචිත්‍රවත් කරමින් ගමන් කරනවා. එමනම් ගමල් මහත්මයා අපිට දක්නට ලැබෙනවා මේ අවස්ථාවේ මේ පෙරහැර විචිත්‍රවත් කරනවා. ඓතිහාසික රන්කොත් පහ මහ වෙහෙර පොදබිමේ මේ ඇසල පෙරහැර මංගල්‍ය මේ සැරේ මෙවර විචිත්‍රවත් කිරීම සඳහා මුලින්ම එකතු වන සුවිශේෂී කණ්ඩායම තමයි නිලමේ කණ්ඩායම. ප්‍රධාන නිලමේතුමාට අමතරව පරිවාර නිලමේවරුන් ගමන් කරන ආකාරය තමයි ගරු ගම්භීරව මේ පෙර කාව්‍ය ඉදිරියෙන් ගමන් කරනවා. අපි හැමෝම අපේ සාදු නද දෙමින් අපේ ගෞරවය පුද කරමු. විශේෂයෙන්ම ඓතිහාසික වශයෙන් සදාතුග ධාතුන් වහන්සේ රැඟන් දා කරඬුව බුද්ධ ප්‍රතිමාව සහිතව අපේ ඉදිරියෙන් ගමන් කරන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. සැදහෙන් පෙරටු කරගත් ඔබේ දෑත් එකතු කොට සාදු නාද පවත්වා මේ පෙරහැරට තියෙන ගෞරවය අභිමානය ශ්‍රද්ධාව තමයි දවසේ ප්‍රධාන නිලමේවරයා වශයෙන් අපි හිතවත් ඉතුරු කුමාර මහත්මයා මේ පෙරහැරේ ගමන් කරනවා. ඒ වගේම පරිවාර නිලමේවරු විදියට සසින්ත මහත්මයා ඒ වගේම ධම්මික මහත්මයා ගමන් කරන බව අපි මතක් කරගන්න කැමතියි. ඒ වගේම දෙවන කටිය පූජා මහෝත්සවයේ ප්‍රධාන නායකත්වයේ අද දවසේ මේ පෙරහැරේ ප්‍රධාන නිලමේවරයා විදියට ගමන් කරන ලබන ඉතුරු කුමාර මහත්මයා සහ පවුලේ සැම බාරගෙන ඇති බව අද ආවුදරන් වහන්සේ අපිට දෙන්න ලැබුණා. ඉතින් මේ සියලු සත්කාරයන්ට දායකත්වයේ ලබා දෙන සියලු දෙනාගේ දායකත්වයේ වැඩ තමයි මේ පෙරහැර සංවිධානයේ මොහොතේ අකුරුගේ කලිත් විද්‍යාලයේ අකුරුගේ සීනාන විද්‍යාලයේ බණින තෝර වාදක කණ්ඩායම දැන් අපි නම්බන්නේ ලක්ෂණ මම්ම ඔව් අපිට දක්නට ලැබෙනවා පෙරහැරට සුවිශේෂී අංගයක් විදියට අකුරුගොඩ සේනානි විද්‍යාලීය බටහිර සූර්ය වාදක කණ්ඩායම අප ඉදිරියෙන් ගමන් කරන ආකාරය ඕන් ගීතයට පරිලන වාදනය හා ගායනය ප්‍රමුඛවත් ඒ බව වාදනයෙන් ප්‍රකාශ කරන සූර්ය වාදක කණ්ඩායම තමයි අකුරුගොඩ සේනානි විද්‍යාලීය සූර්ය වාදක කණ්ඩායම අප ඉදිරියෙන් ගමන් කරන්නේ. ඔවුන්ට පිටුපසින් ගමන් කරනවා අපේ බෞද්ධ දජය රැඟත් කුඩා කණ්ඩායම. විශේෂයෙන්ම ඉන් අනතුරුව තවදුරටත් පෙරහැර විචිත්‍රවත් කරන්නට සූදානම් වෙනවා දෙනිපිටිය මහා විද්‍යාලීය සූර්ය වාදක කණ්ඩායම. අපේ විද්‍යාලයේ සරණ කරපු ආකාරයට 50 දෙනෙකුගෙන් සම්බන්ධ වන්නා වූ දෙනිපිටිය මධ්‍ය මහා විද්‍යාලීය බටහිර සූර්ය වාදක කණ්ඩායමේ අපූර්වත්වයේ මේ අවස්ථාවේදී ප්‍රධාන ප්‍රේක්ෂාව අපරදී ඔබට දැන් දකින්නට ඔව් ගමන් කරනවා බෞද්ධ කඩරංගත් කණ්ඩායම. ඉතින් ඉන් අනතුරුව අපිට දක්නට ලැබෙනවා පෙරහැරවල් වලටම ආවේනික සුවිශේෂී නර්තනාංගයක් අපේ ඉදිරියට ක්‍රමක්‍රමයෙන් අංගනවේ තමයි බහතරට නර්තන සම්ප්‍රදාය නියෝජනය කරන ගිරිදේවී නර්තන කණ්ඩායම. සම්මි ජයරත්න මහත්මියගේ ගිරිදේවී නර්තන කණ්ඩායම වරකපිටිය මහා විද්‍යාලය නියෝජනය කරමින් පහතරට නර්තන සම්ප්‍රදායේ සුවිශේෂී නර්තනාංගයක් ලෙස ගිරිදේවී නර්තනාංගය අපිට හඳුන්වන්න පුළුවන්. ලාංකීය පෙරහැර විචිත්‍රවත් කරන ගිරිදේවී නර්තනාංගය ඓතිහාසික රන්කොත් පහ මහවේර වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ සුවිශේෂී
සුවිශේෂත්වය කියාපාන අවස්ථාවක් බවට අද පත් වෙනවා. ඉතින් ගිරිදේවීන් නර්තන කණ්ඩායම අපේ ඉදිරිපිටින් ගමන් කරන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මේ නර්තන සම්ප්‍රදායයේ සුවිශේෂත්වය තමයි පහතරට අපි ආවේනික නර්තන කණ්ඩායම් මේ පෙරහැරේ බොහොමයක් ගමන් කරනවා. ඉතින් අපිට අභිමානයක් රුහුණු රට පහතරට අපේම නර්තනයන් මේ පෙරහැර විචිත්‍රවත් කරන ආකාරය. අවස්ථාවේදී ගිරිදේවී නර්තනාංගය තමයි අපි දක්වමින් සිටින්නේ. ඒ අතරතුරදී අපිට පෙරහැරේ ප්‍රධාන සංවිධායකවරයෙක් වෙන සංස්කෘතික නිලධාරී ඩබ්ලිව්.ඒ. රත්නකුමාර මහත්මයාගේ රූපය දකින්න ලැබෙනවා. ඉතින් පෙරහැරත් සමග එකතු වෙලා මේ සංවිධානයේ ශක්තිය ලබා දෙන පෙරපිටිය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර සංස්කෘතික නිලධාරී පෙරපිටිය මහාවිද්‍යාලයේ පුහුණු කරු විදියට මේ නර්තන කණ්ඩායම පුහුණු කරලා අද දවසේ ඉතාමත් විචිත්‍රවත් ලෙස ගමන් කරනවා. වඩිග පඩුන නර්තනය මම හිතන්නේ පහතරට නර්තන සම්ප්‍රදාය ගත්තොත් කමල් මහත්මයා මාතර සම්ප්‍රදාය, බෙන්තර සම්ප්‍රදාය වඩිග පඩුන නර්තනය නියෝජනය කරනවා. අපේ පොල්චියේ නිවර්ති කිරීම කරන මොඩලක්පල් මහත්මයා වරන්විලි මහාවිද්‍යාලයේ ශාස්ත්‍රීය ගුරුතුමිය තමයි මේ වර්ගපඩම නර්තන අංගයේ පුහුණු කරන ලැබෙයි. ඉතින් ශාස්ත්‍රීය ගුරු මහත්මිය අපි මේ මොහොතේදී සිහිපත් කරනවා. එතුමියගේ නායකත්වය යටතේ අපිට දක්නට ලැබුණා වේගවත් ජව සම්පන්න විලාසය ගෙනගෙන වඩිග පටුන නර්තන කණ්ඩායම දැන් මේ පීඨිකාව ඉදිරිපිටින් පස්සෙන් ගමන් කරනවා. මේ පෙරහැර විචිත්‍රවත් කරමින් ජන නැටුම් වල සුවිශේෂත්වයේ කියාපාන පතල් කර්මාන්තේ පතල් නැටුම. ඉතින් මේ පතල් නැටුම මම හිතන්නේ කමල් මහත්මයා සරසවි කලායතනයේ තමයි මෙවර මේ ඓතිහාසික රන්කොත් පහමහවේර ඇසල පෙරහැර මංගල්‍ය විචිත්‍රවත් කරන්නේ. ඉතින් මේ ජන නැටුම් විශේෂයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන් කර්මාන්ත නැටුම් අතර සුවිශේෂී නර්තනාංගයක් ලෙස පෙරහැරවල් විචිත්‍රවත් කරනවා සාම්ප්‍රදායික පතල් කර්මාන්තය. කල්යාණී සුදුසිංහ මහත්මියගේ නායකත්වයේ යටතේ සරසවි කලායතනයේ තමයි මේ පතල් නර්තන අංගය ඔබට දෙන්නට ලබන්නේ. අපේ ගොඩ කේන්ද්‍ර කරගමින් ක්‍රියාත්මක වන්නා වූ කලායතනයක් විදියට සරසවි කලායතනයේ නායකත්වයේ මේ පෙරහැරට ඔවුන්ගේ නායකත්වය අපිට ලැබෙන අවස්ථාවක් විදියට තමයි ලක්කාල් මාස්ටර් අපිට මේ දකින්නට පුංචි දරුවෝ ටිකක් එනවා. හතරෙන් පොඩි බේන තියෙනවා. සරසවි කලායතනයේම ඉදිරිපත් කරන කුඩා දරුවන් පිරිසක් හංස නැටුම. සෑම පෙරහැරකම දක්නට ලැබෙන අංගයක් තමයි හංස නැටුම. ඉතින් හංසයන්ගේ විලාසය කියාපාන ලාලිත්‍ය ස්වරූපය තමයි හංස නැටුම. යක්කුට වින කරන්නේ අපිට වින කරන්න වෙනවා වගේ තමයි වෙලා තියෙන්නේ. මිනිස්සු දැකලා යකා බය වෙලා වගේ තමයි තියෙන්නේ. ප්‍රධාන පීඨිකාවේ ඉන්න අය දැකලාද මාධ්‍යකයේ ඉන්න අපි දැකලාද බණ්ඩා යකා නම් බය වෙලා හොදට. ඔව් නාග කන්‍යාවත් සමග මේ අපේ සම්ප්‍රදාය නර්තන සම්ප්‍රදාය පාලියට දෙන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. පන්දම් පාලී නර්තනය ඉදිරියට එන ආකාරය තමයි ඉදිරි පෙරහැර විචිත්‍රවත් කරමින් දක්නට ලැබෙන්නේ. ඒක තමයි මතක් කරලා ඕනේ ලක්කල් මාත්‍යා සුනිල් පලින වඩන මහත්මයා මේ වේසනාර්ථක ඉගෙනගෙන ඉන්න සුනිල් පලින මහත්මයා මේ පෙරහැර ආරම්භ කාලයේ ඉඳලා පෙරහැරට එකතු වෙච්ච සුවිශේෂී තරගයක් සුනිල් පලින වඩන මහත්මයා දැන් විශ්වාසනීය වස්තුන් එකතු වෙලා ඉන්නවා. සුනිල් පලින මහත්මයාගේ නම අපි ගෞරවයෙන් ස්වීකාර අතරේදී පොලිස් ස්ථාන දෙකක් පිළිබඳව මතක් කරලා ඕනේ. කොටුවිල පොලිස් ස්ථානයේ වගේම වාගේපොළ පොලිස් ස්ථානයේ මේ පොලිස් ස්ථාන දෙකේම බලපෑමට ආවරණය කරගෙන තමයි ආගේ පෙරහැර ගමන් කරන්නේ. ඒ නිසා පොලිස් ස්ථාන දෙකේම පොලිස් ස්ථාන ප්‍රතිවරුන් වගේම පොලිස් නිලධාරීන් අපිට අවුරුදු සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම දැන් මහින්ද මහත්මයා විසින් නිර්ව ප්‍රතිමා සහිත ජංග මහත්ය මේ මොහොතේදී පෙරහැරට ඉක්මතු වෙන ආකාරය තමයි දකින්න ලැබෙන්නේ. අපිට දක්නට ලැබෙනවා වාදනය නර්තනය වේගවත් නර්තන රිද්මයට අනුව පාද තබන සුවිශේෂී පෙරහැරවන් හැමදාම
විචිත්‍රවත් කරන කාවාඩි කණ්ඩායම අකුරුගොඩ ප්‍රජීව කාවාඩි කණ්ඩායම මම හිතන්නේ ගියවරක් පෙරහැර විචිත්‍රවත් කරා. ඒ අවිරින්ම මෙවරක් කුඩා කණ්ඩායම තරුණ කණ්ඩායම ජව සම්පන්න විලාසය රිද්මය වේගය ලාලිත්‍ය මේ සියල්ල තුළ රැගෙන කාවාඩි සංදර්ශනය එකට මේ පෙරහැර ගමන් කරන ආකාරය අපිට දක්නට ලැබෙන්නේ. ප්‍රහාරි කණ්ඩායමේ ගමන් කරන අතරතුරදී පෙරහැරේ ප්‍රධාන සංවිධායකවරයෙක් විදිහට කටයුතු කරන ලබන මානවීය ප්‍රාදේශික සභාවේ කර්මන්ත්‍රී ජගත් කුමාර මහත්මයා දෙනහක්වනද එකතු තහඩුවේ මේ කණ්ඩායම් සම්බන්ධීකරණය කරමින් පෙරහැර එකම සාර්ථක පවත්වාගෙන සඳහා ප්‍රාදේශික සභා මන්ත්‍රී ජගත් කුමාර මහත්මයා මේ මොහොතේදී නවාදන බලකාර්යය පෙරහැර අපේ ප්‍රචාරක සිටි ආශ්‍රය ගමන් කරන අතරේ අපේ මන්ත්‍රීතුමා පෙරහැර සංවිධානයේ සඳහා සාධන සහයෝගය වේගනුත් මේ එකතු කරගෙන අතරතම පෙරහැරේ සිරියස්සිරිය සීගම්මනේ මේ අකුරුගොඩට මේ ආවඩි නර්තන එකතු කරපු සත්පහ වෙහෙර හින්දීමේ ආවඩි නර්තන කණ්ඩායම තමයි දැන් සුවිශේෂී රංගන වින්‍යාසයන් ඔබට එකතු කරමින් ප්‍රධාන පිටිකාව අසල අපේ ආවඩිව නිවැරදි කරන මේ අවස්ථාවේ ආවඩි කණ්ඩායම් දෙකක් මේ අවස්ථාවේ එකතු වෙලා ඉන්නේ. තවත් කණ්ඩායම් පිළිබඳව වෙනවා. පළමු ආවඩි කණ්ඩායම තමයි දැන් අපේ ප්‍රචාරක කුටි අසලින් ගමන් කරමින් ඉන්නේ. ප්‍රාදේශික කණ්ඩායම තමයි ලක්ෂ්මහත් දැන් කාවාඩි කණ්ඩායම තමයි මේ රිද්මය වේගය සියල්ල වාදනයේ මනිතේ කොටගන්න අතරගම පෙරහැරේ කාවාඩි ආසවාන මේ පෙරහැර විචිත්‍රවත් කරන සුවිශේෂී විද්‍යාත්මක අද දවසේදී සුවිශේෂී පෙරහැර මංගල්‍යයක් බවට පත් කරමින් අද මේ පෙරහැර මංගල්‍යයේ ඉතාම කුඩා වයසේ දරුවගේ ඉඳලා වැඩිමහල් අය දක්වා මේ පෙරහැරට එකතු වෙමින් මේ පෙරහැර සංස්කෘතිය ඉදිරියට ගෙනියන්නේ මේ අගස්සේ අකුරකට තිබෙන බව පසක් කරමින් මේ පෙරහැර ක්‍රියාත්මක ආකාරය තමයි දකින්න බැරි. අද පසුවේ 1:46 එළඹුණු සුබ මුහුර්තයේ පෙරහැර ගමන් ආරම්භ කිරීමෙන් විත් සංචාරයේ ප්‍රේම ආරම්භ කොට දැන් මේ මොහොත වේද පොරා පුදුමකට ආසන්න කාලයක් එක දිගට සාමාජික පෙරහැරේ ආසන්න